Hi, welcome back to supplementworld.lk. ඔන්න අපි අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිලා තියෙනවා අපේ ආදරණීය පාරිභෝගිකයින් වෙනුවෙන්. මේ වෙනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ හිස කෙස් සම්බන්ධ ගැටලු. කොණ්ඩේ ගොඩක් හැදිලා යනවා, කොණ්ඩේ ගොඩක් තුනී, කොණ්ඩේ වැවෙනවා, ගොඩක් හොරයි, මේ hair growth එක ගොඩක් හරි අඩුවෙන් වෙන්නේ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙක්ට තියෙනවා. කෙස් කලඹේ ශක්තිමත් බව නැහැ. සහ කොණ්ඩේ ඉක්මනටම යනවා දුර්වර්ණ වෙලා. ඉතින් මෙන්න මේ වගේ ගැටලු ගොඩකට හොඳ විසඳුමක් ලබා දෙන ගොඩක් හොඳ පෝෂණ අතිරේකයක් ඩයටරි සප්ලිමන්ට් එකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. USA නිෂ්පාදනයක්, ඇමරිකානු නිෂ්පාදනයක් වෙන විවිස්කාල් බ්‍රෑන්ඩ් එකේ එන hair growth supplement එක. ඉතින් අපි මේ ගැන කතා කරමු. මොනවාද මේකෙන් ලැබෙන benefits, කොහොමද benefits හරියට ගන්නෙ, කොහොමද මේක use කරන්නේ, මොනවාද මේකේ අන්තර්ගත වෙලා තියෙන ingredients ඔයගලන්ට මේ ගොඩක් හොඳ benefits ගන්න පුළුවන් කියලා කිව්වනේ. මොනවාද ingredients කියලා අපි කතා කරමු. ඉතින් ඊට කලින් ඔයගලන් අපි YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මේ වගේම වීඩියෝ එකක් වර දාපු ගමන් බලන්න පුළුවන් bell icon එක click කරලා තියාගන්න. අපි කතා කරමු මොකද්ද මේ විවිස්කාල් බ්‍රෑන්ඩ් එකේ එන hair growth supplement එක කියලා. ගොඩක් කාන්තාවන්ට ගැහණු ළමුන්ට තියෙන ප්‍රශ්නයක් තමන්ගේ මේ කෙස් කලඹේ නිරෝගී බව. කෙස් කලඹේ පෝෂණය ශක්තිමත් බව ගොඩක් වැදගත් දෙයක්. ඇත්තටම අපේ ලස්සන රඳා පවතින තවත් අපේ ශරීරයේ කොටසක් තමයි අපි මේ කෙස් කලඹ කියලා කියන්නේ. තව කෙනෙක් අපිව ලස්සනට දකින්න මේ පරිපූර්ණ නිරෝගී පිරිපුන් කෙස් කලඹ ඉතාමත්ම වැදගත් කොටසක් අපිට. ඉතින් ගොඩක් වෙලාවට මේ කොණ්ඩේ යන ප්‍රශ්න නැත්තම් මේ hair growth එක හරිම අඩුවෙන් වෙන්නේ. ඒ කියන්නේ හරි හොරයි කොණ්ඩේ වැවෙනවා. ඒ වගේම කොණ්ඩේ වැවුණත් දිගට ගොඩක් කොණ්ඩේ තුනී. ඔන්න ඔය වගේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් දෙනෙක්ට තියෙන්න පුළුවන්. ඉතින් මේ විවිස්කාල් බ්‍රෑන්ඩ් එකේ එන hair growth supplement එක මේක dietary supplement එකක්. මේක ඉතාමත්ම හොඳයි. විශේෂයෙන් කියන්න ඕනේ මේක අවුරුදු 25ක් විතර පරීක්ෂණ කරලා තමයි පරීක්ෂකවරුන් යටතේ තමයි මේක වෙළඳ පොළට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් විදිහට මේක බෙදලා ඒ කියන්නේ 100කට වඩා ප්‍රමාණයක් කාන්තාවන්ව අරගෙන මේ groups දෙකකට බෙදලා තමයි මේකේ තියෙන ingredients අඩු වැඩි කර ඒගොල්ලන් මේ product එක කියන්නේ අවුරුදු 25ක කාලයක්, වසර 25ක කාලයක් පරීක්ෂණ කළා තමයි මේක වෙළඳ පොළට හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණවල සාර්ථක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විවිස්කාල් බ්‍රෑන්ඩ් එකේ මේ hair growth supplement එක අද වෙළඳ පොලේ ගන්න තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ 100%ක් විවිස්කාල් original product එක. ඔයාලට supplementworld.lk අපෙන් තමයි ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට fake products එළියේ තියෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න කැමති නම්, හොඳ ප්‍රතිඵල නම් ලබා ගන්න ඕන, අනිවාර්යයෙන්ම original product එකට යන්න කියලා මම මතක් කිරීමක් කරනවා. ඒත් එක්කම කියන්න ඕන මේ විවිස්කාල් බ්‍රෑන්ඩ් එකේ අන්තර්ගත වෙලා තියෙනවා ඇමිනෝමාර් මරයින් කොම්ප්ලෙක්ස්. ඉතින් ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඊට අමතරව විටමින් මිනරල්ස් වර්ග බොහෝමයක එකතුවකින් තමයි මේක නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඉතාමත්ම හොඳ ප්‍රතිඵල සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මාසයක් වගේ කාලකදී හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක්, ඔයාලට විසිබල් රිසල්ට් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි කතා කරමු මේ අන්තර්ගත වෙලා තියෙන key ingredients මොනවාද සහ ඒව වලින් මොනවාද මේ අපේ hair එකට වෙන hair growth එකට කොහොමද මේවා සම්බන්ධ වෙන්නේ කියලා. මේකේ මම කලින් ඔයගලන්ට වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා මේකේ ප්‍රධාන වශයෙන් ingredient එකක් තියෙනවා කියලා අන්තර්ගත වෙලා. ඒ තමයි ඇමිනෝමාර්. ඇමිනෝමාර් කියලා කියන්නේ shark cartilage extracts සහ oyster shell extracts, oyster shell powder extracts අන්තර්ගත වෙලා තමයි මේක හදලා තියෙන්නේ. විශේෂයෙන් මේ කෙස් කලඹේ ශක්තිමත් බවට සහ දුර්වර්ණ වෙච්ච කෙස් කලඹක් නම් තියෙන්නේ කෙස් කලඹේ ෂයින් එකට, දීප්තියටත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම බයෝටින්. බයෝටින් ගැන කතා කරොත් බයෝටින් මගින් ගොඩක් ලොකු කර්තව්‍යයක් කරනවා. ඒ තමයි කෙරටින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා. ඊට අමතරව ඔයාගේ කෙස් කලඹේ ශක්තිමත් බව සහ නිරෝගීව කෙස් කලඹ ඔයාට වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙනවා මෙහි අන්තර්ගත වෙලා තියෙන බයෝටින් මගින්. ඊළඟට ඉතාමත් වැදගත් ඉන්ග්‍රීඩියන්ට් එකක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ තමයි විටමින් C. විටමින් C කියලා කියන්නේ powerful antioxidant එකක්. විශේෂයෙන්ම අපේ මේ කෙස් කලඹ
නිරෝගීව පවත්වාගෙන යන නැත්තම් මේ කෙස් යන්නේකට හේතුවක් මේ කොලජන් අඩුකම. එතකොට මේ ශරීරයේ කොලජන් මට්ටම වැඩි කරන කොලජන් නිෂ්පාදනයටත් මේ විටමින් C වලින් ගොඩක් ලොකු කාර්යභාරයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කෙස් කලඹට ඉතාමත්ම හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට මේ විටමින් C මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට මෙහි අන්තර්ගත වෙලා තියෙන අයන් සහ සිංක්. මේක ගැන කතා කරෝතින් මේක ඉතාමත්ම අත්‍යවශ්‍යයි අපේ කෙස් කලඹට. මොකද හෙයා ෆොලිකල් එක ගොඩක් ශක්තිමත් කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා මෙහි අන්තර්ගත වෙලා තියෙන අයන් සහ සිංක්. ඒත් එකම කියනවනේ මේකේ නාසින් අන්තර්ගත වෙලා තියෙන කියන්නේ විටමින් B3. විටමින් B3 කියලා කියන්නේ ගොඩක් වෙලාවට බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳට ඉම්ප්‍රූව් කරලා මේ කෙස් කලඹ වර්ධනය කරන්නට අත්‍යවශ්‍ය වෙන විටමින් එකක්. ඒත් එක්කම අපි කතා කරෝතින් මෙහි අන්තර්ගතයන් වල තියෙන සුවිශේෂී භාවය නිසාම ඔයාගේ කොණ්ඩය හොඳින් වවාගන්න, නිරෝගීව වවාගන්න, පිරිපුන් කෙස් කලඹක් ලබාගන්න මේ සප්ලිමන්ට් එක ඔයාට ඉතාමත්ම හොඳ සුදුසු සප්ලිමන්ට් එකක්. අපි කතා කරමු මෙහි අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් සහ ඉන්ග්‍රීඩියන්ට්ස් මගින් මේ හෙයා ග්‍රෝත් එකට කොහොමද උදව් වෙන්නේ, මොනවාද බෙනිෆිට්ස් කියලා. අපි මුලින්ම කතා කරෝතින් ඇමිනෝමාර්. ඇමිනෝමාර් කියලා කියන්නේ ෂාක් කාටිලේජ් සහ ඔයිස්ටර් ෂෙල් පවුඩර් එක්ස්ට්‍රැක්ට්ස් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ කාටිලේජ් මගින් කියන්නේ ෂාක් කාටිලේජ් මගින් වෙන්නේ මේ හිස කෙස් වල තියෙන ශක්තිමත් බව වැඩි කරනවා, ඒ වගේම නිරෝගී බව වැඩි කරනවා, වගේම හෙයා ග්‍රෝත් එක වැඩි කරනවා. ඒත් එක්කම මෙහි අන්තර්ගත වෙලා තියෙන මේ ඔයිස්ටර් ෂෙල් පවුඩර් එක්ස්ට්‍රැක්ට්ස් මගින් කරන්නේ මේ හිස කෙස් වල තියෙන ෂයින් එක වැඩි කරන එක. ඒත් එක්කම මේකේ බයෝටින් අන්තර්ගත වෙලා තියෙනවා. බයෝටින් වලින් කරන්නේ ගොඩක් වෙලාවට මේ කෙරටින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා සහ හෙයා ග්‍රෝත් එක ගොඩක් වැඩි කරනවා. ඊට අමතරව මේ විටමින් C අන්තර්ගතයි. විටමින් C කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්, හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපේ මේ ශරීරයේ තියෙන කොලජන් මට්ටම අඩු වෙනකොටත් මේ හිස කෙස් වල විවිධ ගැටලු, කෙස් කලඹේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් කොලජන් ප්‍රොඩක්ෂන් එකත් වැඩි වෙනවා මෙහි අන්තර්ගත වෙලා තියෙන විටමින් C මගින්. ඒත් එක්කම මේකේ අයන් සහ සිංක් අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව මෙහි නයාසින් කියන්නේ විටමින් B3 අන්තර්ගත වෙලා තියෙනවා. ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට අපේ හිස කෙස් වල තියෙන බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳට ඉම්ප්‍රූව් වෙලා හෙයා ග්‍රෝත් එක වැඩි වෙන එක. ඒත් එක්කම අපි කතා කරෝතින් දැන් මේ හිස කෙස් සම්බන්ධ ගැටලු ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නේ. ඉතින් මං හිතන්නේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලන් යූස් කරලා ඇති මේ වෙනකොට. නමුත් මං හිතන්නේ ප්‍රතිඵල තාමත් ඔයගොල්ලන්ට ලැබිලා නැතුව ඇති. ඉතින් ඔයාගේ හෙයා එක සම්බන්ධයෙන් නම් ඔයාලට ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඔයාලට හොඳම විසඳුමක් තමයි මේ විවිස්කල් බ්‍රෑන්ඩ් එකේ හෙයා ග්‍රෝත් සප්ලිමන්ට් එක. කාන්තාවක් ගත්තම ගොඩක් වෙලාවට මේ වයස යනකොට නැත්තම් මේ හෝමෝන්ස් වල විවිධ චේන්ජස් නිසා ගොඩක් වෙලාවට මේ කෙස් කලඹේ නැත්තම් මේ කෙස් ගස් ගොඩක් වෙලාවට නිරෝගී බව අඩු වෙන්න කාලයත් එක්ක ගොඩක් බලපානවා යන්නේ හේතු. ඒ වගේම ස්ට්‍රෙස් එක. ගොඩක් වෙලාවට අපි ස්ට්‍රෙස්ෆුල් ලයිෆ් ස්ටයිල් එකක් නම් අපිට තියෙන්නේ. සමහරවිට ඔයා වර්ක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන්. විවිධ ප්‍රශ්න නිසා ස්ට්‍රෙස් එකකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ කෙස් කලඹේ විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් මෙන්න මේකත් හේතු වෙනවා ගොඩක් වෙලාවට මේ කෙස් කලඹේ නිරෝගී බව අඩු වෙලා යන සහ මේ කෙස් කලඹ වර්ධනය වෙන එක. කියන්නේ growth එක අඩු වෙන්න හේතුවක් වෙනවා. ඒත් එකම කියන්න ඕනේ අපේ හැම කෙනෙක්ගෙම ගත්තොත් අපේ තියෙනවා hair growth cycle එකක්. ඒ කියන්නේ එක චක්‍රයකට තමයි ස්ටේජස් 4ක් යටතේ තමයි මේ hair එක අපේ grow වෙන්නේ. එතකොට මේ ස්ටේජස් 4 ගැන කතා කරොත් ඒ තමයි ඇනජන්, කැටජන්, ටෙලජන්, ඒ වගේම එක්සෝජන් කියලා කියන්නේ. මේ ඇනජන් කියන්නේ hair growth අවස්ථාව. එතකොට මේකේ කැටජන් කියලා කියන්නේ transition stage එක. ඒ වගේම තමයි ටෙලජන් කියලා කියන්නේ rest කරන. ඒ කියන්නේ hair එක rest එකේ ඉන්න ඒ කාල පරිච්ඡේදය සහ එක්සෝජන්. ඒක ගැන කතා කරොත් එක්සෝජන් කියලා කියන්නේ final stage එක තමයි ඒ stage එක. එතකොට මේ වගේ චක්‍රයකට තමයි මේ හැම කෙනෙක්ගෙම මේ hair cycle එක කියන්නේ මේ චක්‍රය සිදු වෙන්නේ. මේ hair growth එක සිදු වෙන්නේ. එතකොට මේ විවිස්කාල් සප්ලිමන්ට් එකේ ඇත්තටම කියන්න ඕනේ මේ අවස්ථා 4 දෙදිම
මේ අවස්ථා හතරෙන් විශේෂයෙන්ම මේ ඇනජන් කැටජන් ටෙලජන් මේ අවස්ථාවලදී ගොඩාක් ලොකු කාර්යතවයක් සිද්ධ කරනවා මේ හැම ස්ටේජ් එකකදීම. ඉතින් විවිස්කාල් එක කියලා කියන්නේ ඔයාට හොඳ ඩයටරි සප්ලිමන්ට් එකක් විශේෂයෙන්ම ඔයාගේ මේ කෙස් කලඹේ නිරෝගී බව පෝෂණය ගැන ගොඩාක් හිතන කෙනෙක් නම් සහ කොණ්ඩේ ලස්සනට දිගට වවා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට හොඳ ඔප්ෂන් එකක් තමයි මේ විවිස්කාල් බ්‍රෑන්ඩ් එකේ hair growth supplement එක. ඔව් අපි කතා කරමු කොහොමද මේක හරියට යූස් කරන්න කියලා. ඔයා මේ සප්ලිමන්ට් එක ගන්නකොට ඔයා මේකින් දෙවරක් තමයි ගන්න ඕනේ. කියන්නේ ටැබ්ලට් එක ගානේ දවසට දෙපාරක්. නැත්නම් ඔයාලට මේ ටැබ්ලට්ස් දෙකම එකපාර ගන්නත් පුළුවන් ආහාර වේලෙන් පස්සේ. ඒත් එක මතක තියාගන්න ඔයා මොන හරි මෙඩිසින්ස් දැන්ටමත් මොන හරි ගන්න කෙනෙක් නම් ඔයාගේ මෙඩිසින්ස් වලින් පස්සේ ටික වෙලාවකින් තමයි ඔයා මේ ටැබ්ලට්ස් එක ගන්න ඕන. එතකොට දවසට ටැබ්ලට්ස් දෙකක් ඔයාට ගන්න පුළුවන් ආහාර වේලෙන් පස්සේ. ඉතින් මේකේ ටැබ්ලට්ස් 60ක් එනවා. එතකොට ඔයාට මාසයක් විතර මේක යූස් කරන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් මාස 3ක් විතර මේක එක දිගට යූස් කරගෙන යනකොට ඔයාට ඉතාමත්ම හොඳ පැහැදිලි වෙනසක් ඔයාගේ කෙස් කලමෙන් දැක ගැනීමට හැකියාවක් තියෙනවා. ඔව් ඒත් එක්කම කතා කරන්න ඕනේ ඔයාට මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඔයාට අපේ සෝෂල් මීඩියා හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. සහ අපේ දුරකථන අංකයන් මම සඳහන් කරන්න දවස් ඕනෑම වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන්. ඊටත් අමතරව දැන් අපි ගොඩක් වෙලාවට අපේ අභ්‍යන්තර පෝෂණය ගැන හිතනවා වගේම බාහිරින් ඔයගොල්ලන් කොස්මැටික් ප්‍රොඩක්ට්ස් හොයන කෙනෙක් නම් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ්ස් යටතේ ඔයාලට පුළුවන් cosmetics.lk ආයතනයෙන් මේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න. 100% ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් මම ඒ ලින්ක් එකත් සඳහන් කරන්නම් සහ ඔවුන්ගේ YouTube channel එකට ඔයගොල්ලන්ට ගිහලා බලන්න පුළුවන්. ඔවුන් ගොඩක් ප්‍රොඩක්ට්ස් ගැන කරලා තියෙනවා. ඔයගොල්ලන්ට දැනුවත් වෙන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වුණා කියලා මම හිතනවා. ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් නම් ඔයාලට පුළුවන් වගේ යාළුවෝ අතරත් මේක ෂෙයා කරන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි නැවතත් හම්බ වෙන එක සියලු දෙනාටම සුබ දවසක්.